දියවැඩියාව තියෙන ලෙඩෙක්ට තමන් බොන බෙහෙත් ප්‍රමාණය අඩු කරලා කන කෑම රටාව පොඩ්ඩක් වෙනස් කිරීම තුළින් සතුටෙන් පහසුවෙන් ජීවත් වෙන්න බැරි. අපෝ පුළුවන්. ඒකට දියවැඩියාව ස්වාභාවිකව පාලනය කරගන්න තියෙන ප්‍රධානම ක්‍රමය තමයි දියවැඩියාවලට පොඩ්ඩක් සිහිය තමන්ගේ හිතයි කටයි පොඩ්ඩක් පාලනය කරගන්න. තමන්ට හිතන දේවල් හිතන වෙලාවට කාලා දීලා තමන්ගේ රුධිරයේ තියෙන සීනි මට්ටම නිතර ඉහළ යන ලෙඩෙක්ට වෙන්නේ මම අර මේ වීඩියෝ එකේ කිව්වා මරණය ඇතුළු ක්ෂණිකව එන කෙටි කාලීන බලපෑම් වලට ලක් වෙන්න. එහෙමත් නැත්නම් මම මේ වීඩියෝ එකේම කියපු දීර්ඝ කාලීන බලපෑම්. ඊටාම දුක්ඛිත දීර්ඝ කාලීන බලපෑම් එක්ක ඊටාම අපහසුයෙන් මරණකම්ම ජීවත් වෙන්න. ඒක නිසා අපි පොඩ්ඩක් වෙනස් වෙමු. මෙන්න මේ මම අද කියන කෑම වර්ග ඔයාගේ කෑම වේලට වැඩිපුර එකතු කරගමු. එතකොට ඔයාලට පුළුවන් දියවැඩියාව ස්වාභාවිකව පාලනය කරගෙන ඔයා ගන්න බෙහෙත් ප්‍රමාණය අඩු කරලා සතුටෙන් පහසුවෙන් ජීවත් වෙන්න. අංක 1 කොළමකොළ පාට කොළ වර්ග. ඒ කියන්නේ පලා වර්ග. කොටුකොළ, තම්පලා, පොල්පලා, එතකොට රතුපලා, මුගුණු වෙන්න, කංකුම්, ඕවක්කා මොනවද අපේ රටේ නැති කොළ වර්ග. කොළ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. කොළ වර්ග හැමදාම ඔයාලට දියවැඩියාව තියෙනවා ඔයාගේ හැම කෑම වේලටම එකතු කරගන්න උත්සාහ කරන්න. ඇයි? ඔයා දැනටමත් දන්නවා දියවැඩියාව කියන ලෙඩේ අපේ අවයව වලට අපේ සෛල වලට පටක වලට හානි කරනවා. එතකොට මේ හානි කිරීමට ඔක්සිඩන්ට්ස් විශාල කාර්යයක් සිද්ධ කරනවා. මේ පලා වර්ග වල තියෙනවා ඉතා විශේෂිත සංයෝගයක්. ඒ තමයි ඇන්ටි ඔක්සිඩන්ට්ස්. එයාට පුළුවන් අපේ ඇඟේ සිද්ධ වෙන ඉන්ෆ්ලාමේෂන්ස් වලට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. කියන්නේ ඇන්ටි ඔක්සිඩන්ට් වලින් ඔක්සිඩන්ට් අකර්මණය කරලා අර අපි කියන අවයව සහ පටක විනාශ වෙන එක නවත්ත ගන්න. ඒ වගේම තමයි මේ පලා වර්ග වල තියෙනවා අසීමිත වශයෙන් විටමින සහ khනිජ ලවණ වර්ග. එතකොට මේවා ඇවිල්ලා අර ඇති වෙච්ච තුවාල විනාශ වෙච්ච දේවල් ප්‍රතිස්ථාපනය කරන්න ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඒජන්ට්ස් විදියට වැඩ කරන්න පුළුවන් මේ විටමින් වල සහ khනිජ ලවණ වර්ග වලට. ඊට අමතරව ඔයා දන්නවා දියවැඩියාව තියෙන ලෙඩෙක්ට ඉතා ඉහළ කැලරි මට්ටමක් තියෙන කෑම, ඉතා ඉහළ කාබෝහයිඩ්‍රේට් මට්ටමක් තියෙන කෑම වර්ග කන්න හොඳ නැහැ. එතකොට මේ පලා වර්ග වල තන්තු හොඳට තියෙනවා. ඒ වගේම තමයි කැලරි ප්‍රමාණයත් ඉතාම අඩුයි. ඒ වගේම තියෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් ඉතා අඩුයි. ඒක නිසා ඔයාලට දියවැඩියාව තියෙනවා නම් ඔයා හැමදාම කෑම වලට පලා එකතු කරගන්න. අංක 2 නියුට් අයින් නොකරපු දාන්න. ඒ කියන්නේ රතු සහල්, තම්බුක සහල්, ඕට්ස් වගේ ඒවා. එතකොට මේවා වැඩි වශයෙන් ඔයා අනිත් ධාන්‍ය කනවට වඩා ඔයා කෑම එක කනකොට මේවා වැඩියෙන් එකතු කරගන්න. ඒකට හේතුව තමයි ඔය නියුඩ් අයින් කරපු ධාන්‍ය වල පෝෂක පදාර්ථ ප්‍රමාණයත් අඩුයි. එතකොට එයාලගේ තියෙන පිටි ප්‍රමාණය, කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි. ඊටත් අමතරව ඒකේ තියෙන තන්තු ප්‍රමාණය අඩුයි. හැබැයි නියුඩ් තියෙන ධාන්‍ය වර්ග වල හොඳට පෝෂක පදාර්ථ තියෙනවා. තියෙන සීනි ප්‍රමාණය අඩුයි. පිටි ප්‍රමාණය අඩුයි. ඊටත් අමතරව මෙයාගේ හොඳට තන්තු තියෙනවා. එතකොට ඔයා තන්තු තියෙන ආහාරයක් වැඩිපුර ආහාරයට ගත්තාම වෙන්නේ ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ ආහාර දිරවන්න යන වෙලාව වැඩි කරලා දෙනවා. අන්න එතකොට ඔයාගේ ආහාරයේ තියෙන සීනි ඔයාගේ රුධිරයට මිශ්‍ර වෙන්න යන වෙලාව වැඩි කරලා දෙනවා. වැඩි වෙලාවක් යනවා රුධිරයට මිශ්‍ර වෙන්න. අන්න එතකොට ඔයාගේ රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය පාලනය කරන්න අමතර වේලාවක් ඔයාට ඔයාගේ ඇඟ ඇතුළට ඉබේම සලසලා දෙන්න. එතකොට මේකට අපි කියනවා ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක කියලා. ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් කියන්නේ යම්කිසි කෑමකට ඔයාගේ රුධිරයේ තියෙන සීනි මට්ටම ඉහළ දැමීමේ ඇති හැකියාවමයි නේ ඒක කියන්නේ. එතකොට මේ නියුට් තියෙන ධාන්‍ය වර්ග වල ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එක ඊටාම අඩුයි. අංක 3 රනිල කුලයේ බීජ වර්ග. කඩල, මුං, කව්පි, මෑ, පෝංචි, සෝයා ඕවනේ අපි සාමාන්‍ය සුළුගෝම පාවිච්චි කරන රනිල කුලයේ බීජ වර්ග. මෙන්න මේ රනිල කුලයේ බීජ වර්ග දියවැඩියාව තියෙන ලෙඩුන්ට සුපිරි. ඒ එකක් මෙයාගේ ඇතුලේ හොඳට තන්තු තියෙනවා. තන්තු තියෙනකොට වෙන දේවා මේ වෙනකොටත් දැනටමත් දන්නවා. ඒක කොහොමද වෙන්නේ කියලා. ඊට අමතරව මේවා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තත් ඉක්මනට බඩ පිරෙනවා. එතකොට මොකද වෙන්නේ? ඉබේම ඔයා ගන්න ආහාරයේ තියෙන පෝෂණ ප්‍රමාණය අඩු වෙනවා. ඔයා කන කෑම ප්‍රමාණයක් පාලනය වෙනවා. ඊට අමතරව මේ ධාන්‍ය වර්ග ඇතුලේ තියෙනවා ඉතා විශේෂිත සංයෝග. මම ඉස්සෙල්ලා කිව්වා khනිජ ලවණ. khනිජ ලවණ කියන්නේ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඒජන්ට් එකක්. අපේ ඇඟේ සිද්ධ වෙච්ච ඉන්ෆ්ලමේෂන්ස් ආපහු ප්‍රතිස්ථාපනය කරන්න වැදගත් වෙනවා. විශේෂයෙන්ම රනිල් කුලයේ බීජවල බීජ ඇතුළේ යකඩ සහ මැග්නීසියම් කියන khනිජ ලවණ වර්ග දෙකම බහුලව පිහිටනවා. අංක 4 කටු යට වර්ග සහ තල ඇට.
එතකොට මේ කජු වර්ග තලයට කියන්නෙම හොඳට ප්‍රෝටීන් හිතකර මේද සහ තන්තු සියල්ල එකට හොඳට පැක් කරපු පෝෂණ එකක්. හරි? එතකොට මේවා ආහාරයට ගත්තාම මොකද වෙන්නේ? ප්‍රෝටීන් වලින් වලට හොඳ පෝෂක පදාර්ථ ලැබෙනවා. ඊට අමතරව මේකේ හොඳ සෞඛ්‍ය සම්පන්න සෞඛ්‍යයට හිතකර මේද වර්ග තියෙනවා. ඒකත් හොඳයි. එතකොට ඊට අමතරව තන්තු තියෙනවා. තන්තු තියෙනකොට මේක වෙන්නේ කොහොමද කියලා දැන් ඔයා දන්නවා සීනි පාලනය වෙන්නේ කොහොමද කියලා. ඊටත් අමතරව මේ කජු වර්ගවල තියෙනවා ඉතා විශේෂ ස්වාභාවික හැකියාවක්. මම මෙන්න මේ වීඩියෝ එකේදී කතා කළා. ඉන්සියුලින් රෙසිස්ටන්ට් අපේ ඇඟේ සෛල ඉන්සියුලින් වලට ප්‍රතිචාර නොදැක්වීම නිසා ඔයාට දියවැඩියා වෙන්න පුළුවන්. අපි ඒකට ටයිප් 2 ඩයබටිස් එක. මතකද? එතකොට මේවට තියෙනවා ඉතා විශේෂ හැකියාවක්. මේ ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කරලා සෛලවල තියෙන ඉන්සියුලින් සෙන්සිටිවිටි එක. ඒ කියන්නේ ඉන්සියුලින් වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩි කරලා තියෙනවා. එහෙනම් ටයිප් 2 ඩයබටිස් තියෙන අය මේවා වැඩිපුර කන එක හොඳයි. අංක 5 මේද මේ මාළු. මේද මේ මාළු. ඔව්. සැමන්, මැකරල්, සාඩින් වගේ මාළු ජාති. මේවාගේ ඇතුලේ තියෙනවා ගබඩා වෙලා ඉතා විශාල ප්‍රමාණවලින් අපේ ඇඟේ ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත් වෙන අපේ ඇඟේ ක්‍රියාකාරීත්වයට සෞඛ්‍යයට ඉතාම හිත කරන අපේ ඇඟේ තියෙන ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඒජන්ට් වලින් ප්‍රධානම කෙනෙක් ඒ තමයි ඔමෙගා 3 මේද ආම්ල. එයාලගේ ඇඟ ඇතුලේ ඉතා විශාල ප්‍රමාණවලින් තියෙනවා. එතකොට ඔයාගේ ඇඟ ඇතුලේ වෙලා තියෙන ඉන්ෆ්ලමේෂන්ස් නැවත ප්‍රතිස්ථාපනය කරන්න මේක ඉතාම වැදගත්. ඒ වගේම දියවැඩියාව ගැන ඔයා දැන් මේනකොට මාත් එක්ක ඉගෙනගෙන තියෙනවා මීට කලින් වීඩියෝ එකේ. දියවැඩියාවෙන් වැඩිපුරම බලපෑම් කරන්න අවයවය තමයි ඔයාගේ හදවත. එතකොට ඔයාගේ හදවතට බලපාන බලපෑම් අඩු කරා ඔමෙගා 3 වලින් හැකියාවක් තියෙනවා. ඔමෙගා 3 ඔයාගේ හදවතේ සෞඛ්‍ය පවත්ව ගන්න ඉතාම වැදගත්. ඒ නිසා දියවැඩියාව තියෙනවා නම් මේ මේද මේ මාළු අනිවාර්යයෙන්ම ඔයාගේ ආහාරයට එකතු කරගන්න. අංක 6 බෙරි වර්ග. ඇඹිල්ල, ස්ට්‍රෝබෙරි, රාස්බෙරි එක එක වර්ග එක එක පාට බෙරි වර්ග. හරි? එතකොට බෙරි කියන පළතුර ගත්තාම අනෙක් පළතුරු වලට සාපේක්ෂව ගත්තාම එයාගේ ඇතුලේ තියෙන සීනි ප්‍රමාණය ඉතා අඩුයි. හැබැයි අනෙක් පළතුරු වලට සාපේක්ෂව ගත්තාම ඇන්ටි ඔක්සිඩන්ට් තියෙන ප්‍රමාණය ඉතා වැඩි. සැලකිය යුතු මට්ටමකින් තන්තුත් තියෙනවා. එතකොට මම මේ දේවල් කියලා දීලා තියෙන්නේ කොහොමද දියවැඩියාව අඩු වෙන්න බලපාන්නේ කියලා. එතකොට ඒවා ඒ විදිහට බලනවා. ඊටත් අමතරව අර කජු වල වගේම මෙයාටත් තා විශේෂ ස්වාභාවික හැකියාවක් තියෙනවා. ඒ තමයි ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කරලා ඉන්සියුලින් වලට සෛල ආංශ කරන හැකියාව වැඩි කරන එක. ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි කරලා දෙන එක. ඒක නිසා බෙරි වර්ගත් ආහාරයට ගැනීම දියවැඩියාව තියෙන ලෙඩට ඉතාම වැදගත්. අංක 7 බතල වර්ග. බතල වර්ග කියන්නේ බතල සීනි රහයි, පැන් රහයිනේ. ඔව් බතල පැන් රස වුණාට බතල වල ග්ලයිසීමික් ඉන්ඩෙක්ස් එකේ ගොඩාක් අඩුවෙන් තියෙන්නේ. මොකද ඒකට හේතුව බතල ඇතුලේ ගොඩාක් තන්තු තියෙනවා. ඒකට තන්තු තියෙනකොට ආහාර ජීර්ණයේ ප්‍රමාද වෙනවා. ඔයා දන්නවා කොහොමද සීනි ප්‍රමාණය අඩු වෙන්නේ කියලා. ඊටත් අමතරව බතල වල ඉතා විශාල ප්‍රමාණයක ඇන්ටි ඔක්සිඩන්ට්ස් තියෙනවා. ඇන්ටි ඔක්සිඩන්ට්ස් ක්‍රියාත්මක වෙන විදිහත් මම දැන් කියලා දීලා තියෙනවා. ඊටත් අමතරව බීටා කැරොටින් කියලා ඉතාම වැදගත් සංයෝගයක් තියෙනවා. මෙන්න මේ සංයෝගයට පුළුවන් අර කජු වල තිබ්බා වගේ ඒ වගේම බෙරි වල තිබ්බා වගේ ග්ලූකෝස් පාලනය කිරීම සඳහා වැදගත් වන ඉන්සියුලින් කියන හෝමෝනය ඒ හෝමෝනයට සෛල ප්‍රතිචාර දක්වන්නේ නැතිකම. එහෙමත් නැත්නම් ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කරලා ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි කරලා දෙන්න. අංක 8 සීනි නොයදු යෝගට්. ඒ කියන්නේ මේවා ඊටාම් පිරිසුදු යෝගට්. මේවට අනම්මනම් කිසිම දෙයක් එකතු කරලා නැහැ. එතකොට මම මෙන්න මේ වීඩියෝ එකේ කතා කරා ඔයාලට ප්‍රෝබයොටික්ස් කියන එකක් යෝගට් වල තියෙන. මේක ආහාර මාර්ග පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතියේ තියෙන සෞඛ්‍ය පවත්වා ගැනීමට වැදගත් වෙනවා. මේක දියවැඩියාව තියෙන ලෙඩුන්ගෙත් අනිත් ආහාර ජීර්ණය සඳහා මේ ආහාර මාර්ග පද්ධතිය හොඳට තියාගන්න, සෞඛ්‍ය සම්පන්නව තියාගන්න ඉතාම වැදගත්. ඊළඟ අංක 9 කුරුඳු. ලෝකේ තියෙන හොඳම කුරුඳු තියෙන්නේ අපි ගාව. හරි? හොඳම සැරම රසම කුරුඳු එක තියෙන්නේ අපි ගාව. එතකොට කුරුඳු වලට ඉතා විශේෂ හැකියාවක් තියෙනවා ස්වාභාවිකව අපේ ඇඟේ තියෙන සීනි ප්‍රමාණය පාලනය කරන්න. ඒ වගේම තමයි එයාට තව හැකියාවක් තියෙනවා මම අර ඉස්සෙල්ලා කියපු ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කරලා ඉන්සියුලින් සෙන්සිටිවිටි එක හොඳට වැඩි කරගන්න. මේකට තමයි මේක හොඳටම කරන්න පුළුවන්. හොඳ හැකියාවක් තියෙනවා කුරුඳු වලට. එතකොට දැන් අපි කෑම කනකොට සීනි නැත්තම් නිකන් හෙන අවුල් වගේ රස නැහැ. ඒකට එක තව විසඳුමක් විදිහටත් මෙන්න මේ කුරුඳු කියන එක අපිට යොදා ගන්න පුළුවන් ආදේශකයක් විදිහට සීනි වෙනුවට කුරුඳු යොදන්න පුළුවන්. කුරුඳු වලින් හොඳ ෆ්ලේවර් එකක්, හොඳ රසයක් ගන්න පුළුවන්. අංක 10 ඇපල් වලින් හදන විනාගිරි. මේ ඇපල් වලින් හදන විනාගිරි වලට පුදුමාකාර හැකියාවක් තියෙනවා.
ස්වාභාවික හැකියාවක් තියෙනවා ඔටෝම අපේ ඇඟේ තියෙන සීනි මට්ටම පාලනය කරන්න. ඒ වගේම ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක අඩු කරලා ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි කරන්න. ඒක නිසා දියවැඩියාව තියෙන ලෙඩෝ තමන්ගේ කෑමකට පොඩ්ඩක් මේ ඇපල් විනගා වලින් නැත්තම් ඇපල් වලින් හදන විනාගිරි වලින් චුට්ටක් එකතු කරගත්තාට කමක් නැහැ. එහෙමත් නැත්නම් තමන්ගේ කෑම කෑවට පස්සේ පොඩ්ඩක් පානය කරාට කමක් නැහැ. අංක 11 අලිගැට පෙර. අලිගැට පෙර නම් ඉතින් අර අපි කියනවනේ ඕනම දෙයකට මේ තෛලය හරිනවා කියලා. ඕනම දෙයකට හරින තෙල වගේ තමයි අලිගැට පෙර ඕනම දෙයකට. හරි. ඒකට ඇත්තම හේතුවත් මේ අලිගැට පෙර වල තියෙන තෙල් තමයි. හරි. අලිගැට පෙර වල තියෙනවා ඉතා වැදගත් මම අර ඉස්සෙල්ලා කිව්ව ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඒජන්ට්ස් සහ අපේ සෞඛ්‍යෙට ඉතාම හිතකර මේද අම්ල. ඒ අතරින් ඔමෙගා 3 සහ ඔමෙගා 6 මේද අම්ල ඉතාම වැදගත්. ඒ වගේම අලිගැට පෙර වල තන්තු තියෙනවා. හොඳට තන්තු තියෙනවා. ඒකත් රුධිරයේ තියෙන සීනි මට්ටම පාලනය කරන්න වැදගත් වෙනවා. මේවා වගේ හෘද වස්තුවට හෘද වස්තුවේ සෞඛ්‍යයටත් ඉතාම හොඳයි. ඒක නිසා ඔයාට දියවැඩියාව තියෙනවා නම් ඔයාට අලිගැට පෙර කන්න පුළුවන් නම් ඔයාගේ ගෙදර අලිගැට පෙර තියෙනවා නම් කිසි අවුලක් නැහැ. අලිගැට පෙර නිතර පාවිච්චි කරන්න. අංක 12 සුදුලුණු. දන්නවනේ ඉතින් සෝඳින්ම කියන්න පුළුවන් හොඳ ඖෂධයක් කියලා අපි මීට කලිනුත් මේ සුදුලුණු ගැන අපි දැනගෙන හිටියන්නේ නේද? එතකොට සුදුලුණු කියන්නේ දියවැඩියාවටත් ඉතාම හොඳ නැචරල් රෙමිඩි එකක්. එහෙම නැත්නම් ස්වාභාවික දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. ලෝකේ තියෙන ලංකාවේ තියෙන සුලභකයක්. හරි. මේකටත් අර අපි කිව්වේ ඇන්ටි ඔක්සිඩන්ට්ස් වර්ග ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඒජන්ට්ස් මේක ඇතුලේ ගොඩාක් තියෙනවා. එතකොට ඒ වගේ සීනි මට්ටම පාලනය කරන්න පුළුවන් ඉන්ෆ්ලමේෂන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඊටත් අමතරව මෙයාටත් අර ග්ලූකෝස් පාලනය කරන්න වැදගත් වෙන ඉන්සියුලින් වලට සෛල වලින් වෙන රෙසිස්ටන්ස් එක ඉන්සියුලින් රෙසිස්ටන්ස් එක පහළ දාලා ඉන්සියුලින් සෙන්සිටිවිටි එක වැඩි කිරීමේ මහ පුදුමාකාර හැකියාවක් තියෙනවා. එහෙනම් ඉතින් ඔන්න මම අද කියලා දුන්නා දියවැඩියාව ස්වාභාවිකව පාලනය කරගන්න ඔයා කෑම වලට පාවිච්චි කරගන්න පුළුවන් සුලභම ආහාර කීපයක්. හරි. එතකොට ඔයාගේ ආහාර වලට මේවා නිතර දෙවෙලි එකතු කරගත්තොත් ඔයාට ස්වාභාවිකව වාගේ දියවැඩියාව පාලනය කරගන්න පුළුවන්. ඔයාට දියවැඩියාව නැත්තම් ඒත් කමක් නෑ. මේ ආහාර ඔයාගේ ආහාර වලට වැඩි වශයෙන් එකතු කරලා තියාගන්න ඔයාට දියවැඩියාව එන්නේ එක වළක්ව ගන්න පුළුවන්. විශේෂයෙන් ඔයාට පරම්පරාවෙන් එන දියවැඩියාවක් වැළඳෙන්න ඇඩීඩකටත් තියෙනවා කියලා හිතනවා. එතකොට මම මේ කියපු ආහාර වලට අමතරව ඔයාගේ සීනි මට්ටම ස්වාභාවිකව පාලනය කරගන්න පාවිච්චි කරන වෙනත් කෑම වර්ග තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරගෙන මටත් ඒවා දැනගන්න ආසයි. හරි. එතකොට මේ මම කරගෙන යන සත්කාර මේ ඔයාව දැනුමින් පරිපූර්ණ කරන්න ගන්න උත්සාහය හොඳයි කියලා හිතනවා නම් ඒකට ඔයා උදව් කරන්න ඕන කියලා හිතනවා. මාව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. රයිට්. එහෙනම් මේ වගේම තවත් දැනුමින් පිරිච්ච සුපිරිම වීඩියෝ එකකින් ආයෙත් ඔයාලව හම්බ වෙනකම් ගිහිල්ලා නම් එතකන් ඔයාලට ජය වේවා. පරිස්සමෙන් ඉන්න.